welcome back to my channel. ඉතින් මම අද වීඩියෝ එකෙන් ගේන්නේ අපේ පෙබරවාරි මාසේ තිබ්බ Bristol Light Festival vlog එක. ඉතින් මා අද දෙන්න නැගිටලා මේ brunch එකක් වගේ හදන ගමන් ඉන්නේ. ඒකට මම හදන්නේ toastුයි බනානයි. ඉතින් මම පිටරයි කිරි sugar ඒව ටික දාලා toast වෙන්න තියලා butter ටිකක් දාලා මේ බනානා ටිකක් කපන ගමන් ඉන්නේ. මං ඒ බනානා එකෙන් භාගයක් දැම්ම pan එකට වැදෙන්න දෙපැත්ත ටිකක්. ඒක එතකොට මාර රහට එනවා. ඉතින් ඒ toast එක හැදුනාට පස්සේ මම කරේ condensed milk ටිකක් ඒ palm pack දෙකම ඇත්තට තියලා අර බෙදගත්තු බනානා ටිකක් තියලා fresh banana ටිකකුත් පැත්තකින් තියලා ආය තව condensed milk ටිකක් උඩින් දාගත්ත එක. ඊට පස්සේ ටිකක් දවල් වෙලා මම ලෑස්ති වුණා light festival එක බලන්න යන්න. මේ තියෙන මගේ outfit of the day එක. ඉතින් මේ Bristol Light Festival එක තිබ්බේ පෙබරවාරි මාසේ. දැන් මාසයක් විතර වෙනවා දැන් මම මේක දාත්තේ. ඉතින් මම මේක ටිකක් vlog කරා. අපි ඔක්කොම lights ටික බලන්න ගියේ නෑ. city එකේ තිබ්බ ටික බලන්න ගියා. ළඟින් තිබ්බ ඒවා ටික. ඉතින් මේ මම හවසේ යනවා. Next stop is මම ඉතින් බස් එක අරන් සෙන්ටර් එකට ගියා. මම මගේ යාළුවත් එක්ක තමයි Bristol Light Festival එක බලන්න ගියේ. ඒකෙන් හින්දා මම මුලින්ම ගියේ යාළුවාගේ ගෙදරට. ඊට පස්සේ අපි දෙන්නටම එකට යන්න පුළුවන් හින්දා ඉතින් අපි ඔය ටිකක් කරවල වැටෙනකන් අපේ ගෙදරට ස්නැක් එකක් කාලා ඊට පස්සේ හෙමිට පිටත් වුණා. Taking the beans out. Coming back. You said what? Like who was 24/7? I can't describe. I wonder how Mackie is. The fries. Oh, this stuff should be. But we are getting involved, yeah. But look at that. Oh my god. I mean, if we get only one thing, Look, there's so many people. have to try to put ice cream actually. They want ice cream. No. I'm fine. දැන් ඉතින් ටිකක් කරවල වැටලක් තියෙන හින්දා අපි light festival එක බලන්න යන්න පිටත් වුණා. They say අපි දැන් මේ යන ගමන් මේක shop එකකට ආවා. මගේ යාළුවා කයිමුක්ට hair colouring equipments ටිකක් ගන්න. ඉතින් අපි ඒකත් අරන් දැන් මේ center එක පැත්තට යන ගමන් ඉන්නේ. Bristol City Centre එකේ Lidl එක පැත්තේ තියෙනවා මේ Oriental supermarket එක. එතන ඒගොල්ලෝ බාව බන්ස් විකුණනවා. අපි ගොඩක් කලාට මෙතනට ආවොත් අපේ අතේ කෑෂ් තිබ්බොත් ඒවා ගන්නවා. ඒවා වැඩි ගාණක් නෑ. පවුන් 2 ගාණක් ඒ වගේ වෙන්නේ.
ඉතින් ඒගොල්ලෝගේ එක ෆ්ලේවර්ස් තියෙනවා. ඔයගොල්ලෝ මේ අවත ඉන්න කෙනෙක් නම් ඒ කරේ පොඩ්ඩක් චෙක් කරලා බලන්න. මම රහයි. ඉතින් අපි වටපිටාව බල එද්දී දන්නේවත් නැතුව අපේ ෆස්ට් ස්පොට් එකට ඇවිල්ලා තිබ්බේ. එතන තිබ්බේ ඩිස්කෝ හාට් එකක් වගේ. ඒ ලයිට් එක හැමතැනටම රිෆ්ලෙක්ෂන් වෙද්දි මා ලස්සනයි. එතන ගොඩක් කට්ටිය වාඩි වෙලා ඒක එන්ජොයි කරන ඒ සෝංග්ස් එහෙම දාලා තියෙන ඒවා. අපි ඉතින් එතන ටිකක් වෙලා ඉඳලා පික්චර්ස් ටිකක් අරන් අපි අපේ අනිත් තැන්ටත් ගියා බලන්න. ඉතින් මේ ලයිට් ෆෙස්ටිවල් එක දවස් 10ක් විතර තිබ්බා. ජනවාරි 31 ඉඳන් පෙබ්‍රවාරි 9 විතර වෙනකන් වගේ මට මතක විදියට. අපි ඉතින් අනිත් ලොකේෂන් එකට යන ගමන් දැක්කා මේ අලුත් සුපර් මාකට් එකක් දාලා තියෙනවා. එතන නිකන් ඒෂියන් රාමන් ඒ වගේ බඩ තියෙන ගොඩක්. අපේ අලුතින් දාලා තිබ්බ කලෙක්ෂන් එක මොකක්ද කියලා බලලා යන්න ආවා යන ගමන්. Oh, I can't even handle anything spicy now. Look at this. Oh, guys, it's freezing. I mean, even if we run in the cold, it's fine. We are not sweating. Like, we are not sweating. Yeah. Tarushi. We are right in front of Marriott now. We should come here for what? For what? We basically came here for everything now. Yeah. We don't have to come here. That looks like hell. It looks like festival. It's like hell. Oh, that's the dark sky mook. Yeah. There's like a dark. Yeah. And that's it. Yeah. ඉතින් අපි දැන් මේ අපේ සෙකන්ඩ් ලොකේෂන් එකටත් ආවා. ඒක තිබ්බේ බ්‍රිස්ටල් කැතීඩ්‍රල් එක ඉස්සරහා. එතන හිටියේ සෝන්ස්ලා වගේ දාලා එතන තිබ්බ පොඩි පොන්ඩ් එකේ ඒ සෝන්ස්ලා ගාව තියෙන ලයිට්ස් වෙනස් වෙනවා. මෙතනට ගොඩාක් ෆොටෝග්‍රැෆර්ස්ලා ඇවිල්ලා තිබ්බා. ඒගොල්ලෝ තනින් තන හිටගෙන ට්‍රයිපොඩ්ස් තියාගෙන ගොඩක් වෙලා ඒ සෝන්ස්ලාගේ පික්චර්ස් ගත්තා. ඉතින් අපේත් එකක් වෙලා එතන වටේ බලලා ඉඳලා ආවා. එතන ගොඩක් ඉන්න බෑ. ගොඩක් වෙලා සීතලයි එදා රෑ. ඉතින් අපි ඒක බලලා අපි එතන ළඟ තිබ්බ කැෆේ එකකට ගියා. අපි එතනින් කොෆි එකක් අරන් ඉතින් අපි ඊට පස්සේ ගෙදර ගියා. මම ඉතින් මේ වීඩියෝ එකේ අන්තිමට දාන්නම් අපි ගත්ත පික්චර්ස් ටික ඔයගොල්ලන්ට බලන්න. තවත් දවසක තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. Bye guys.